හලෝ ළමයි කොහමද ඔයාලට? ඔන්න ඉතින් අද ඉරිදා මගේ දවස ගෙවුනේ කොහොමද කියලා ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් මට ගේන්න හිතුණා. ඉතින් ඉතින් මගේ රාජකාරිය තමයි සැලොන් එකට එන එක. ඒ ඇවිල්ලා පහන තියලා සැලොන් එකේ වැඩ කරන්න පටන් ගත්තා. සැලොන් එකේ වැඩ කරපු ඒවා ගැන පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් විතරයි තියෙන්නේ. දැන් සැලොන් එකේ මං විතරක් ඉන්න හින්දා වීඩියෝ ගන්න පාර්ට් එක නම් මගේ දැන් සෑහෙන අඩු වෙලා තියෙන්නේ. තනියම වීඩියෝ ගන්නයි වැඩ කරන්නයි බෑ. මොකද වීඩියෝ එකට වැඩි එන කස්ටමර්ට මගෙන් දෙන සර්විස් එක තමයි මට වටින්නේ. ඉතින් ඔහොම සැලොන් එකේ වැඩ ටික පටන් ගත්තා මම. මගේ ජීවිතේ වෙනස් කරපු එකම දේ තමයි මේක. මං හරි ආසාවෙන්ම කරන ජොබ් එකක්. තව කෙනෙක් ලස්සන කරන්න, ලස්සන වෙනවා දකින්න මං හරිම කැමතියි. ඒක මන් ළඟට එන හැමෝමත් දන්නවා. ඔහොම තමයි. ඉතින් ඔය විදිහට සැලොන් එකේ දවල් තිබ්බ වැඩ ටික මම ඉවර කරගෙන බඩගින්නක් ආවා. ගෙදරත් ගියා මම. අද ඉතින් අපේ හබීගේ නිවාඩු දවස. එයාත් හිටපු හින්දා මම ගෙදර ගියා කන්න ගියාට ඉතින් කෑම කැව්වේ නම් එයා. මම යනකොට ඉතින් එයා ෆිල්ම් එකක් බල හිටියේ. ඊට පස්සේ අපි දෙන්නම කෑම කාලා පොඩි chat එකක් දාගෙන හිටියා. ඉතින් අද මගේ සැලොන් එකේ තියෙන දවල් වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න ඕනේ. අද අපේ අම්මා, තාත්තා, මල්ලි, ලොකු අම්මා, අක්කා, නංගි ඔක්කොම එනවාද අපේ ගෙදර. ඒ උනාට ඊට කලින් මටයි අම්මටයි පොඩි ගමනක් යන්න තියෙනවා අපේ හබිත් එක්කම. ඒ හින්දා දවල් වරුවේ තියෙන වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න තමයි ඉතින් මට ඕනේ. මොකද අම්මා ආවන් පස්සේ ඒ ටික කරන්න බෑ. අපි යන්න ඕනේ රෑ වෙන්න කලින්. ඒ හින්දා ඒ වැඩ ටික ඉක්මනට මම ඉවර කරගත්තා අම්මා එන්න කලින්. මම ඉතින් අපි දෙන්න කාලේ ඉවර වෙලා පොඩි chat එකක් දාගෙන හිටියා. ඊට පස්සේ ඉතින් මට ෆ්‍රිජ් එක අරනකොට මතක් වුණා අනේ මෙන්න මේක තියෙනවනේ කියලා. අපේ අයියා හදන විදිහට හදාගෙන කෑවා. මං ඉස්සර නම් ඒ විදිහට කන්න කැමති නෑ. එයා ඔය වගේ මං ගත්තේ නම් යහ පෝෂ් එකක් තිබ්බේ. ඒක දාලා සීනි ටිකක් දාලා ලුණු කුඩු චුට්ටක් දාලා උණු වතුරෙන් කලවම් කරලා තමයි එයා කන්නේ. මටත් ලේසියට ඉතින් පොල් ගාන්නත් කම්මැලිකමට ඒ විදිහට කෑවනම් හොඳයි කියලා හිතුණා. ඒ හින්දා මම ওই විදිහට ඒක හදාගත්තා. ඔයාලත් හදලා බලන්නකෝ රසයිද කියලා. එහෙම මං කෑවා. ඉතින් ගොඩාක් ලොකුවට අවුලක් වුණේ නැහැ. ලේසියට පහසුවට. හැබැයි ඒ ක්‍රමේ නම් හොඳයි. ඔන්න ඔහොම තමයි මම ඒක මේ දිය කරගත්තේ. බලන්නකෝ. ඊට පස්සේ ඉතින් මං කරේ හබීත් ගෙදර හිටියේ නෑ ওই වෙලාවේ. තනියම ඉතින් ඉඳගෙන කෑවා හිමීට.
ගොඩාක් එහෙම ලොකුවට රසකුත් නෑ. හැබැයි ඉතින් පොල් දාලා හදා ගන්නවා තරම්. මොනවා වුණත් අර මං ඉස්සෙල්ලා කිව්වේ ලේසියටයි පහසුවටයි ඉතින් හොඳයි. ඔය විදිහට ඉතින් ඕක කාලා ඉවර වෙලාත් එක්කම ඔන්න ආවා අම්මා තාත්තත් ආවා. ඇවිල්ලා දැන් ඉතින් මට ඇඳුමුත් මාරු කරගන්න කිව්වා. එයාත් එක්ක යන්න. එයා හිතන්නේ මම ෆොටෝ ගන්නවා කියලා. ඊට පස්සේ අපි ගියන් පස්සේ ඔන්න ඉතින් අපේ හබේට හම්බෙන යාළුවෝ. එයා හරිම ආදරේ සත්තුන්ට ඔය පේනවනේ ඉතින් එයාගේ වැඩ. ඔය විදිහට ඊට පස්සේ අපි අක්කලාගේ ගෙදරත් ගියා. ගිහිල්ලා ඉවර වෙලා යාළුවත් ඔක්කොම එකගෙන අපේ ගෙදර ආවා. අද අපේ ගෙදර රෑ කෑම. ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ওই විදිහට අම්මා ආසම කෑම උයලා දුන්නා. මම තනියම ඉුවේ. ඒක තමයි වැදගත්ම දේ. ওই විදිහට අපි මම ඔය ඉවිල වෙලා ඔක්කොම කට්ටියත් එක්ක ඊට පස්සේ බත් කෑවා. ඔය ඉතින් අපේ අම්මයි තාත්තයි ඔය මල්ලි ඔය අක්කා ඔය අපේ ලොකු අම්මගේ දුව නංගි හැමෝමත් එක්ක කෑම කාලා ඉවර වෙලා සතුටින් විසිර ගියා. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ආයේ දවසක හමු වෙමු. වීඩියෝ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න ළමයි.